පරවි සෙට් එක මොකද වෙන්නේ? පොඩි වීඩියෝ එකක් ගන්න හිතුණා මේ පරවි සීන් එක ගැන. මේ පරවි සීන් එක කියන්නේ මචං වෙනම සීන් එකක්. දැන් මේ මූණ හොදලවත් නැහැ. උදේම නැගිටලා ඉවරලා ඇඳෙන් බෑලා යන්නේ පරවි කුඩුව ගාවට. සත්තු දෙන්නෙක් එළියට දාන්න. දැන් සත්තු දෙන්නෙක් අපි අරගෙන යනවා එළියට දාන්න. පරවින්ට ආස එවුන් දන්නවා පරවි කියන්නේ කොල්ලොන්ට ඇබ්බැහිමක් කියලා. ඒක පරවි හදන පරවින්ට ආදරේ කොල්ලෝ ඒක අනිවාර්යෙන්ම දන්නවා. සතෙක් එළියට දාන්න කලින් මචං අනිවාර්යෙන්ම අහස බලන්න ඕන. මොකද කුස්රෝ ඒ වගේ විවිධාකාර සත්තු ඉන්න පුළුවන් අපේ සත්තුන්ට හානියක් කරන කරදරයක් කරන. එතකොට අපි ආදරෙන් ඇති කරන සතෙක් නැති වෙනවා කියන ඒකේ දුක අනිවාර්යෙන්ම කොල්ලෝ දන්නවා. පරවි හදන එක ඇබ්බැහිමක් කියන්නේ මම පරවි හදන්න ගත්ත 7 වසරේදී 2020 පොඩ්ඩක් ඒක නැවතුණා විභාග කටයුතු හින්දා. දැන් ආයෙ 2025 දැන් මට ආයෙ පරවි හදන්න ආසයි ඉතින් ආයෙ පරවි හදනවා. ආසිතිල කියන්නේ ඒක ඇඟේ තියෙන උණක්. ඒක දන්න කොල්ලෝ දන්නවා. ඒක ඇඟේ තියෙනවා නම් ඒක නැති කරන්න බෑ. අම්මලා බයිනවා සමහර වෙලාවට ඒ වගේ සිද්ධි තියෙනවා. ඒ වුණාට පරවි හදන එක නවත්තන්න ඒක බෑ. ඒක වෙනම සයිඩ් එක. මගේ තව සත්තු ටිකක් ඉන්නවා එළියට දාන්න. එහෙනම් මම කැපෙන්න. පරවි හදන සෙට් එකටම ජය වේවා. තව සත්තු ටිකක් ඉන්නවා වැඩ සෙට් එකක් එක්ක මම වීඩියෝ සෙට් එකක් දාන්න. ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.